සුබ දිනයක් හැමෝටම අද දිනත් අපි බලමු දේශීය වශයෙන් වටිනාකමක් තියෙන ගහක් ගැන පොඩි තොරතුරු වගේක් මම හොයාගත්තා. අපි මේ ශාකය හැමෝටම දැක්ක ගමන් මොකක් හරි සමහර අය දන්නව ඇති සමහර අය දන්නේ නැතිව ඇති. ඇත්තට මේක මේ උද්භිද විද්‍යාත්මක ගත්තොත් එහෙම මොරින්ඩා සිට්‍රිෆෝලියා කියන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන රුබේසියා කුලයට අයත් ශාකයක්. ඉතින් මේක අපේ දේශීය අපේ රටේ ගත්තොත් එහෙම ගොඩක් ස්ථානවල දැක ගන්න ලැබෙන්නේ නැහැ. සමහර ප්‍රදේශවල නම් මේක ගොඩක් තියෙනවා. අපි මේක සිංහලෙන් හඳුන්වනවා අහු ශාකයේ විදිහට. ඉතින් මේ අහු ශාකයේ තියෙන විශේෂත්වය තමයි ඇත්තටම බලන්න මේකේ මේ අපි මුලින්ම මේක හඳුනාගත්තොත් මේ ගහ මේකේ මේ පුෂ්ප මංජරියක්. පුෂ්ප මංජරියකින් තමයි හටගෙන තියෙන්නේ. ඒ පුෂ්ප මංජරිය විශාලව මේ වගේ මේ සාමාන්‍යයෙන් වර්ධනය වෙමින් පවතින ගෙඩි මේ එක එක ආකාරයට තියෙනවා එක එක මට්ටම් වල තියෙන මේ තමයි ගෙඩි මෝරව. දැන් මීට පසු කාලිනව ගෙඩිය මේරීමකට ලක් වෙනවා. ඊට පස්සේ ගෙඩිය ඉදෙනවා. මේක ඉදුණන් පස්සේ අපිට ගන්න පුළුවන් මේක මේ පළතුරක් විදිහට. කවුරු හරි කියනවා මේක මේ ආහාරයට ගන්න බෑ කියලා. මේකේ තමයි ප්‍රභේද දෙකක් තියෙනවා. වීලි කලාපවල සාමාන්‍යයෙන් පොඩි ගෙඩි තියෙන ප්‍රභේදයකුත් තියෙනවා. මේක ආහාරයට ගන්න පුළුවන් ප්‍රභේදයක්. මේක ලොකු ගෙඩි. මේක මේ විදේශ රටවල නම් මේක අපි ගහලා තියෙනවා මේ නෝනි ෆෘට්. බලන්න මේ YouTube එකේ අපි අහුවොත් නෝනි ෆෘට් කියන මේ පළතුරු බීමක් විදිහට මේක ගන්නවා. අපේ රටේ නම් ගොඩක් මං හිතන්නේ භාවිතයට ගන්නෙ නෑ. ඒකට මේ විවිධ හේතු තියෙනවා. සමහරවිට මේක අපි මේ ශාකේ ගොඩාක් මේ ගන්නෙ මේ අර සාන්ති කර්ම සඳහා. සාන්ති කර්ම සඳහා මේ හෝනියම් වගේ දේවල් වලට ඒ සාන්ති කර්ම වලට තමයි යොදාගන්නේ. ඒකින්ද මේ ගහක් ගෙදර ඉස්සරහා මිනිස්සු හදන්නත් අකමැති. මොකද මේක වස ශාකයක් නැත්තම් මේ අර වගේ කොඩි වින වලට අණවින කොඩි වින වලට ගන්න හින්දා හොඳ නෑ කියන එක. මම නම් ගෙදර ඉස්සරහාම හදලා තියෙන්නේ. ගොඩක් අය කිව්වා මේක ඉවත් කරන්න කියලා. මොකද මේ ගෙදර ළඟ හොඳ නෑ මේ ගස් හදන්න කියලා. ඒවා ලොකු බොරුවක්. මොකද ගහකින් අපිට කවදාවත් අනතුරක් කරන්නවත් ගහකින් අපිට එහෙම මේ මිනිසු තරම් ගහකින් අපිට අයහපතක් කිසිම අවස්ථාවක් කරනවා කියලා පිළිගන්නේ නැහැ. මම මොනම ශාකයකවත් මෙයාලා අපේ මොන දේවත් ලබා ගන්න නැතුව අපිට තමයි අවශ්‍ය ශ්වසනය කරන්න අවශ්‍ය වාතය පවා ඔක්සිජන් වාතය ලබා දෙන්නේ. අනිත් එක ඒ වගේ සේවයක් කරන ගහක් කොහොමත් ගෙදරක් ඉස්සරහා තිබුණා කියලා අයහපතක් වෙනවා කියලා මම නම් පිළිගන්නේ නැහැ කිසිම ශාකයකින්. ඇත්තටම මේක බලන්න දිලිසෙන විශාල පත්‍ර සෙන්ටිමීටර් 14ක් පමණ තියෙන විශාල පත්‍ර හොඳ හෙවණක් තියෙනවා. ඉතින් ගෙදරක මේක ගහක් තිබුණා කියලා මේක ඖෂධීය වටිනාකමක් සහිත ශාකයක්. ඉතින් මේ ගහෙන් කොහොමද මිනිස්සුන්ට මේ හානියක් කරන්නේ? ඒක ඉතින් මිනිසුන්ගේ අපේ රටේ තියෙන මිනිසුන්ගේ විවිධ මතිමතාන්තර වෙන්න පුළුවන්. කොහොම වුණත් ඔබ මේ ගැන හොයලා බලන්න. ඉතාලම වටිනාකමක් තියෙන ගහක්. මම මේ ගහ කපලා අයින් කරේ නැහැ. ඉතින් මේක හෙවණ වුණත් හොඳ හෙවණක් තියෙන ගහක්. හොඳ සෙවණ සහිත ස්ථානයක අපිට මේ වෙන ගස් යට ඉන්නවට වැඩිය මම නම් හිතන්නේ මේක හොඳ හෙවණක් තියෙනවා. ඉතින් ඒ සෙවණ දැන් අපි සාමාන්‍යයෙන් ගහක් හදන්නේ සෙවණක් බලාපොරොත්තුෙන් කියමුකෝ. ඉතින් ඒ සෙවණ බලාපොරොත්තු වෙනකොට මේ වගේ ගහකින් ඇත්තට මේක මේ හොඳ ආකාර බලන්න. මොකද ඖෂධීය වටිනාකමකුත් සහිත ශාකයක් හින්දා ඉතින් අපිට ඒ ප්‍රයෝජනෙ ලබා ගන්නත් පුළුවන්. මේ විශාල පත්‍ර මේරීමෙන් පසු පත්‍ර හැලෙන්න ආසන්න වෙනකොට මෙන්න මේ වගේ පත්‍ර කහපායට හුරු වෙනවා. ඊට පස්සේ පත්‍ර පතනය වීමක් සිදු වෙනවා. ඉතින් මේ ළඟදිත් ඇවිල්ලා මේ ගෙඩි හොයාගන්න නැති ඉන්න මගෙන් ඇවිල්ලා කට්ටිය අරන් ගියා. ඉතින් මං එහෙම වුණොත් දෙනවා ඕන කෙනෙක් ඉන්නවා නම්. අනිත් එක මේකේ ඵලය ගත්තොත් එහෙම මෙන්න මේ ආකාරයට ගෙඩිය මේ ඵලය අපි තියෙනවා. මේක අපි බැලුවොත් එහෙම මෙන්න මේ ආකාරයට බලන්න මේකේ මේ බීජ පිහිටලා තියෙන ආකාරය මේ හැම බීජයක්ම තියෙන අර මල් හට ගන්නා ස්ථානෙන් තමයි මේ බීජ පුෂ්ප මංජරියක් ඉඳන් මේ ආකාරයට පිහිටන්නේ. ඉතින් මේක ආහාරයට ගන්නත් පුළුවන්. මම නම් ආහාරයට අරමුත් තියෙනවා. ආහාරයට කියන්නේ ගොඩාක් මේක කන්න බෑ. කට පොඩ්ඩක් අර මේකේ මේ පොඩ්ඩක් අර අප්‍රසන්න රසක් වාගේ එනවා. ඉතින් අර කට පොඩ්ඩක් අර හාරන ස්වභාවයක් වගේ තියෙනවා. ඉතින් ඒකින්ද ගොඩක් අය මේක කන්නේ නැහැ. නමුත් සුළු ප්‍රමාණයක් මේක ආහාරයට ගත්තා කි බීජ ආහාරයට ගන්න නැතුව මේ තියෙන පොත්ත පොඩ්ඩක් සුද්ධ කරලා මේ තියෙන මදේ කොටස මේ ආහාරයට ගන්න පුළුවන්. ඉතින් එහෙම ලොකු ගැටලුවක් වෙලා නැහැ. වස වුණා නම් ඉතින් මමත් මේක ගොඩක් මම ආහාරයට අරන් තිනවා වරින් වර. විශේෂයෙන් මේක සඳහන් කරන්න ඕනේ මේ පිළිකා රෝගයේදී විශේෂයෙන් බෙදා ගන්න ශාකයක් විදිහට තමයි තියෙන්නේ. මොකද කිමෝ ප්‍රතිකාර වලට වැඩිය ගුණයක් මේ අහු ශාක පත්‍ර වලින් ලබා ගන්න පුළුවන් කියලා තියෙනවා. එහෙම අහලා තියෙනවා. ඉතින් ඒ වගේ සත්‍යතාවයක් තියෙනවා. මොකද විශේෂ රසවල මේ ගහ ගැන ගොඩාක් පරීක්ෂණ පවත්වන හින්දා ඒ වගේ මේ අහු පත්‍ර දත්මුල් ශක්තිමත් වීම සඳහා අහු පත්‍ර යුස ලුණු සමගගෙන කට සේදුවම දත්මුල් ශක්තිමත් වෙනවා. නැත්නම් විදුරු මස් වලට හොඳයි කියලා දේශීය වෛද්‍ය විද්‍යාවේදී යොදා ගැනීමක් තියෙනවා කියලා සඳහන් වෙනවා. ඉතින් ඒ වගේ ගුණයක් ඇති මේක. එහෙම නැත්නම් ඒ වගේ මේ දේවල් අපි ඒ වගේ දේශීය වෛද්‍ය විද්‍යාව ප්‍රකාශ කරන්නේ.
ඉතින් මේ ගහ ගැන හොයලා බලන්න මට අවශ්‍යතාව තිබ්බේ පරිසරයෙන් කපලා කවුරු හරි අයින් කරනවා නම් හරි අපේ ආකල්පවල ඒ වගේ දෙයක් තියෙනවා නම් ඒක වෙනස් කරගන්න. ඇත්තටම ඊටාම වටිනාකමක් තියෙන ගහක්. ගෙදරක ඉන්නකොට ගෙදරට අයහපතක් නෙවෙයි ගෙදරක් ආසන්නයේ තියෙනකොට ගෙදරකට හොඳ ලස්සන පෙනුමක් ලබා දෙන ශාකයක් තමයි අහු ශාකයේ විදිහට සඳහන් වෙන්නේ. හොඳයි ස්තුතියි.